හලෝ මොකද වෙන්නේ ඉතින් ආතල්ලගේ ඇති කියලා හිතනවා අද ගෙනා මීම් වීඩියෝ එකක් වැඩි කතා කරන්න දෙයක්වත් නැහැ අපි කෙලින්ම වීඩියෝ එකට යමු දැන් පිනාගෙන් අසාධාරණයක් වුණා ඔව් මේ ළඟදී සීන් එකක් ගියනේ මොකක් හරි ඉස්කෝලේක එල්ලෙට්ට හරියට සීන් එක දන්නේ නැහැ මොකක් හරි කේස් එකක් වුණා ඉස්සර පිනාගෙන් අසාධාරණයක් වුණා කෙලින්ම හොරන් යන්න ඉස්සර කියන්නේ දැනට කොල්ලෝ නම් ඕක කරනවා බං සමහරු හැමෝම නෙමෙයි සමහරු පික්මී එපා කියලා උද්ඝෝෂණයකට ආපුවම උද්ඝෝෂණය ඉවර වෙන්නේ රෑ වෙච්ච නිසා යාගන්න විදිහක් නැතුව පික්මී දාගෙන ගෙවල් වල යනවා දැක්කා. නයිස්. ටීෂර්ට් කරලා තමයි වහන්න ඕනේ. ටීෂර්ට් අරපහයි. Pieces that you got. අවුද බම් මේ වීඩියෝ හදන්නේ? අවුද මේ නියෝත මේ ප්‍රතික්ෂේප කිරීම නිසා චාමර් රණවක ගැනීමට සංවිධායක මඩුල්ල තීරණය කරයි. හෙලෝම කරත් තරම් යාළුවනේ. කොහොමද? අවුරුදු දෙකක් කොරන්ට දෙන්න බඩුවට හම්බුන රිසිට් එක සති දෙකේ. කොලේ විතරයි. මේක නම් සිරා කතාවක්. හරිද? කොලේ විතරයි ඉතුරු වෙන්නේ. ඒක මැකිලාලා නිකම්ම ඉතින් සෑහුවට පස්සේ අපේ කඩින් බඩු ගත්තද මේ හිස් කොලේ යන්නේ තියෙන්නේ. ඔන්න ඕක තමයි දැන් අපේ ලංකාවේ සීන් එක. මාසෙට 20000ක් ස්කින් කෙයාර් වලට වියදම් කරන යා. මොකෙද්ද මම්මේ? අනේ යෝ. වතුරින් විතරක් ඔක්කොම හොදන මම. බද්ද සබන් කියලා જાතියක් තියෙන එකට තමයි. සබනු පොඩ්ඩක් ගන්න වතුරින් විතරක් ඔක්කොම හොදන්න එපා. හරි නෑ නේ. එයා වගේ නෑ කවුරු. 4167ක් මන් දන්නේ නෑ මේ මොකද්ද කියලා දන්න කෙනෙක් ඉන්නනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. බය නැතුව වරේ බල්ලෝ හපන්නේ නෑ බල්ලෝ. අනවතෝ තෝ කරා මරාගෙන කන නත්තල් සීයා කොට්ටේ යටින් ගල් බෝතලයක් තියලා ගියා. අඩෝ නාකියා. ඔබ මගේ එකා බ මේ බදු 70. මන් නම් බොන්නේ නෑ මන් දන්නේ නෑ. ඕකේ. අඩෝ පිට කහනවා බා. කොයි හරියද? බ්‍රසීල් එක. බ්‍රසීල් කොයි හරියද බන් තියෙන්නේ? මන් නම් දන්නේ නෑ. මොනවන සුපිරිම තාක්ෂණය හොඳේ. එකන ලෝදියා. ෆයිට් සහෝදරයෝ. එතන තරබිද බයි ස්ටෝලි. රටකින්නේ හායි කිලි කනි වෙන්න බෑ ඒ සිරාවට මේ උඩ යනවද බං? මේකට හැබැයි තමයි මේ ඕම් බලන්න අර කොඩි දාලා තියෙන්නේ ඒකට හැබැයි දිග පොල්ලුවත් මගේ ඒකට පල්ලෙහාවත් මගේ තාමරණ උඩටයක් හම්බුණානේ TikTok නම් කි ස්ටාර්ට් බෑක් රින් ලයිට් එකයි වීව්ස් ගන්න ඇඟ පේන්න ඇඳීම এডুকেෂන් ඒ මොනවද ෆිල්ටර්ස් මේකප් අනිවාර්යයි තාත්තගේ සාලේ වලින් රගෙන ඉගෙන යන බෝයිෆ්‍රෙන්ඩ් ඒක හරි ලෝකේ තියෙන හැම જાතියක්ම ක්‍රීම් වෙනම අයියේ තේන්න ෆොටෝස් අයියා පල්ලි තියෙන කොළොන්ඩ විතරයි අල්ල නැති කොළොන්ඩ හරියන්නේ නැහැ ඒ ලෙවල් නෑ දන්නේ නැහැ ප්‍රයිවට් කැම්පස් තම හරක් තමයි කැමතිම සෙල්ලම වටේ කැමතිම සෙල්ලම වටේ ආව ඒ බයින්ඩ කිව්වේ අඩෝ ඌ කොහොමද බං සිරාවට මට ගන්න මයි ෆෝන් එක ගන්න මයි ෆෝන් එක ගන්න ගත්ද පොඩයින් මම පොලිසියෙන් ගියා පොලිසිය මහත්තයා යාළුවන් දෙන්න යකෝ ඕකේ මාතර කෝල් කළා මොකටද බං හරි කාට නැද්ද ලෝඩි ආපල්ලක් ගන්න ඕකේ ඊයර නිදාගත්තේ නැද්ද තාම වැඩ බං අයියර නිදිමරන් වැඩ කරනකොට ලොකු පඩියක් ගෙවනවාද නේද අයියේ ලංකාවේ කොහෙද බං ලොකු පඩි ගෙවන්නේ ලංකාවේ ලොකු පඩියක් ගන්න නම් සාමාන්‍යයෙන් ඉතින් ડોක්ටර් කෙනෙක් ඉංජිනේරු එක්කත් වෙන්න ඉපේ ඉතින් ඇත්ත කතාව නැත්තම් ඉතින් ලොකු පඩියක් නෑනේ බං දෙන්න තියෙන කොටුවේ සමහර ප්‍රශ්නකාරී නම තියෙනවා. කිසිම සම්බන්ධයක් නෑ මේ දෙක. මේකට යන්න කියලාවත් කියලා නෑ. මේක බලන්න කියලාවත් කියලා නෑ. බලන්න කියලා නෑ පොතට දාලා විතරයි මේ අර මේ අලුත් 6 වසරේ පොතේ මොකක් කර සීන් එකක් ගිහලා මම දැක්ක SD එකේම දාලා තියෙනවා. ඒක නිකන් මචං ඇවිල්ලා අර බැරල් එකයි කොයිල් එකයි තියෙනවනේ මම කසිපු පෙරණේ යාගේ සීන් එකක් තමයි එතන තියෙන්නේ. නයිස්
ඒක ඇතුලේ මේ ගම්බෝතලේ තියෙනවා නම් මාත්‍යට පුළුවන් ඕනම දෙයක් කලවන්න. මට දැන් අලවන්න දෙයක් නැහැ. හයි? මාත්‍යා ගෙදර කොච්චර දාන දේවල් දවසට කැඩෙනවද? ගෙදර ළමයි ඉස්කෝලේ වැඩ නෝනගේ මල්ල කොච්චර දේවල් කැඩෙනවද? මට ඕකේ පා මට දැන් ගම්බෝතලේ නැති වැඩක් නැහැ. එහෙනම් ඵලයන්ද යන්න. දාලා යන්නේ නැහැ නේද? මගෙන් ගුටි කන්න එපා හරිද ඔය වගේ කතා අහලා. කොහෙද යන්නේ? ඉන්නවද? මම ඉන්නවා නම් ඇත්තටම හොඳයි. හෙට හම්බෙමුද? මොකද්ද ඇඳන් එන්න ඕන? ගවුමක් ඇඳන් එන්න. ආ. ඔය පාරේ හැමදාම කැම්පස් යනවා මම. මොකද්ද කැම්පස් එක? ICDP. ආයි ප්ලීස් ඔයාගේ සපත්තු දෙක පොඩ්ඩක්. යා. මොනවාද බම්මේ? brother ඔබ පියාඹන පීරිසි දැකලා තියෙද? නෑනේ බා. බැඳපන්. එතකොට බලා යන්න ඕලුවා. උඩින් යන්නේ. හොටෙල් ලාලක මන්දා. දෙවි පිහිට. අම්මට හුඩු. කවුද මේ ඇවිල්ලා අපේ බොරළු ගොඩ මේ ඇවිල්ලා ගල්පාතගේ වයිස් නේද? අන්න හරි. මොන පොඩ අඳුර ගන්නවලු මං හිතන්නේ දාලා දෙන වචන හැටියට නම් අනිවාර්යෙන් අපේ නබියා වෙන්න ඕන. අඩෝ ඒ කාටුන් එක තායි බලන්න වෙන්නේ නැහැ දැන් ඉතින්. මේකට ගියා කියන්නේ කෙලින්ම විමලා ඉස්සල් ෆයර් මත. හරිද? උපත් පාලනය හොඳටම කරන තැනක් තමයි දිව්‍ය ලෝක කියන්නේ. එදත් 233 කෝටියයි අදත් 233 කෝටියයි. එකෙක්වත් අඩුවක් නැහැ එල්ල යන්න මට උපත් පාලනය. ඔබ්බඩු. දෙකක් දාගත්තම පණ උනක් දෙන්න කතාව. හැබැයි බඩු බස් වෙලාවට කෙලවන්න නම් හදන්නේ. මන් දන්නේ නැහැ මම මේ වදු හැත්ත මං කලිමුත් කිව්වනේ බලන්න. ඕකේ. හදිස්සියකට අන්තට්ටුවක් ඉල්ලපුවාම අනේ වතන් තාම අවිත් නැහැ කියපු යාළුවෝ හිටියා. ඇයි අන්තට්ටුව? කාට ඕන නම් මුවෙක්ගෙන් හරි එහෙම ඔක්කොගේ අන්තට්ටුවක් මම. තාම සිංගල් මොකද කියලා යාළුවෝ මම. කර්මයේ දැඩි වුණාම මොකක් කරන්නද? කරන්න දෙයක් නැහැ. අනුරට වඩා බැසිල් හොඳට කරා. දලිත් තබේ සිංහ. නෝනට වෙන්න නේද? ඔයද මේ නළුවද බං කියලා තියෙන්නේ? අනුරට වඩා බැසිල් හොඳට කරා. අනේ මන් නම් දන්නේ නැහැ ඌවා නැත්තම් පස්සේ මට කේස් වෙන්න ඉඩ තියෙනවා. ඉරුම් පට්ටලයකට නැගි වඳුරා ගැලවුවේ කුමක්? එක කෙවිත බී කරුව සී කුඤ්ඤේ ඩී කෙක්ක. අම්මෝ මේ උත්තර මාරු ප්‍රශ්නයක් බා. ඕකට අනිවාර්යෙන් තව ලයිෆ් ලයින් දෙකක් තව දෙකයි තියෙන්නේ. මූ ගානක් තියෙනවද දන්නේ නැහැ මුගේ මොලේ හැටියට. තියෙනවා නම් ඒ දෙකම අනිවාර්යෙන් කරා මේක කන්ෆර්ම් කරලා තමයි මේක අනිවාර්යෙන් කරා. උත්තර මාරු ප්‍රශ්නයක්ද බලපන්කෝ මේක. ක්‍රෂ් එක. ඔයා ඔහොම කියන්න එපානේ. ඒ අයියා මට මගේම අයියා කෙනෙක් වගේ. අපි දෙන්න පොඩි කාලේ ඉඳන් එකට හිටියේ. පොඩ්ඩක් හොයලා බලපුවම මේ අම්මට බොක්ක දෙවියා. මේ ගෙවෙන හැම විනාඩියකටම තප්පර 60ක් කියනවා. ඒව අපිට වෙනස් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. හැම දෙයක්ම කැත හිතින් බලන එක නවත්තලා කියලා හිතාගෙන එළියට බැස්සම් පේන දේවල්. පුටු දෙකක්. අවුරුද්ද ඉවරයි ඒ නිසා පරණ තරහවල් අමතක කරමු කියලා මැසේජ් දෙන්න එපා. අවුරුද්ද ඉවරුණා කියලා පරණ තරහවල් එහෙම මතක වෙන්නේ නැහැ. එහෙම මතක වෙන්නේ නැහැ මොකද? කැලෙන්ඩරේ විතරයි මාරු වෙන්නේ. මිනිස්සු ඔක්කොම එකයි ඉන්න මිනිස්සු. මිනිස්සු වෙනස් වෙන්නේ නැහනේ. ගේමක් ගහලා පොඩ්ඩක් කෙට්ටුනාම ඇමරිකාවේ. වව්. ලංකාවේ. සීනිද? උඩු ගහනවද? උඩු ගහනවද කියලා අහන්නේ නැහැ බං. කෙලින්ම උඩ්ඩා. nice යාළුවනේ මල්ලගේ හිතේ පරණ ගොනා විකුණුවා. දැන් ඉන්නේ අලුත් ගොනේ. ගොනා ඉතින් අලුත් උනත් කරන්නේ ගොනාමනේ බං. So ඉතින් guys අදට අපි වීඩියෝ එක නවත්තනවා. FB group එකේ link එක දාලා දෙන්න description එකේ. ඒකට set වෙලා ඕගොල්ලෝගේ beam share කරගන්න පුළුවන් ඒ group එක ඇතුලේ. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. හැමෝම ඉතින් ආතල් එකේ ඉන්න හැමෝටම උස්සරණයි. channel එක subscribe කරලා set වෙන්න. අපි යනවා.